බලයක් කාලා කන්න යන්න. එන්න මාතර මායි කොමේ. ඉක්මනට ගන්නකො. ડોක්ටර් ගාවට යන්න ඕන. අනේ පුතේ. මම දැන් ලෙඩ කාලේ මා මෙතෙත් මට මහා කරදරයක්. මා වැඩි දිනවලට ගෙන් දාපන්. උඹේ කවුරුකුත් නෙමෙයිනේ මා. තමයි මට අද තියෙන පොයින්ට් එක. මම කිව්ව විදිහට ට්‍රීට්මන්ට් ලෝකෙ දකින්න ඕන. මම කිව්ව විදිහට වැඩ කරපන්. හරි මහත්තයා. මටත් ඕනේ මේ ලෝකෙ දකින්න තමයි මහත්තයා. අයියේ මගේ ඔපරේෂන් එකට කීයක් අඩුයිද අයියේ? ඈ? උඹ හිතුවද යකෝ 10 11 20 හම්බ කළා? උඹගේ මේ ඔපරේෂන් එක ගන්න පුළුවන් වෙයි කියලා? බේ මගෙත් ආතල් කඩන්න නැතුව උඹ ගිහිල්ලා උඹ වැඩ කරගනි. බලයක් කාලා කන්න යන්න. මං කිව්ව විදිහට උඹගේ ඇස් දෙක සනීප කරගන්න ඕන නම් මං කිව්ව විදිහට උඹ වැඩ කරපන්. ඔය පිනිපත්. ඔය අපුතේ මාත් එක්ක. එන්නේ. තාම නෑනේ අපි දෙවිල යන්නත් එපේ. මොනවද මනුස්සයා කරන්නේ? හැමදාම වරක් කරන්නේ මොකක් කියලා කිව්වම මේ මිනිස්සු කොහෙලාද? ඒක හදලා පොට්ට එක්කන හිතේ ඉදිරි විතර ඔන්න කදින යන්න එන්න මාතර මායි කොමේ. මම දාම හොමේ ඔය ආව. යන්න එන්න බා. යන්න කරන්න බෑවත් මේ වැඩේ. kata putar kල්පනා කරන්නේ. අපි බත් ටිකක් කමු ඈ. මම බත් ටිකක් කවන්නම්කෝ. එන්නේ කටරි. අසෑසියේ බත් එක හුඟ කාලෙකින් බත් කටක් කෑවේ සීයේ. ඒ පුතා බත් කෑවේ නැද්ද? අර අයියා බත් දුන්නේ නැහැ සීයේ. ඌට ඕනකම තුලේ පුතේ. ඔබට කියලා හම්බ කරගෙන කන්න විතරයි. ඔබට ඇත්ත එක තනිප කරන්න නේ පුතේ. මම දැක්ක උඹ වින්ද දුක. සීයේ මගේ අත් දෙක සනීප කරලා දෙනවද සීයේ? ඒ පුතේ මගේ අත් දෙක සනීප කරලා දෙනවද සීයේ? හරි හරි. අත් දෙක තනිප කරන්න පුතේ බත් ඔක්කන්න බෑ. ඔපරේෂන් එකට ඕන සල්ලි ටික ඔක්කොම හරිනේ. ඔව් අත් සල්ලි බැඳලා කාර්යාලේ බැඳ බිලකුත් දුන්නා. හරි. අපි එහෙනම් මේක පරක්කු කරන්නේ නැතුව ලබන මාසෙම මේ ඔපරේෂන් එක කරමු. මං දිනයක් දෙන්නම්. පුතා ඔන්න ඔයාට ඉක්මනට අපි වගේ ලෝකෙ ලස්සන බලන්න පුළුවන්.